රුපියල් 29000ක කුසුම් බඳුන ඇවිල්ලා තියෙන්නේ. පළමු කුසුම් බඳුන රුපියල් 500යි වටිනාකම කුසුම් බඳුනේ. ලස්සෝක වටිනාකම රුපියල් 500යි. මුළු වටිනාකම රුපියල් 29000කට ඇවිල්ලා තියෙන වෙලාවේ ඕගොල්ලන්ට වාසනාව උදා කරලා දීලා තියෙනවා. අපි ලොකු හමුදාරන් වහන්සේ ඇතුළු තරුණ සංගමය. ඕගොල්ලන්ට පුළුවන් මේ දර්ශනීය තොරන් රාජයාට වැඩිම ලස්සෝකින් මල්බට්ටි අතර ගන්න කෙනාගේ වාසනාවත් අතින් තෛලෝට තිලකු අමාමෑණී බුදු පියාණන් වහන්සේට මේ මල්බට්ටිය පූජා කරන්න. ඉතින් ඕගොල්ලන්ගේ දෙපා ළඟට වාසනාව අරන් ඇවිල්ලා තියෙන්නේ. සමහර විට ඕගොල්ලන්ට දවසක හිතේ අනේ අපේ ගමේ ලස්සන තොරණක් හැදුවා. මම වගේ අතේ තිබ්බ සල්ලි මේ ගාන දාලා මල්බට්ටිය අරන් පූජා කරා. ඒ දවස අද වෙන්නත් පුළුවන්, හෙට වෙන්නත් පුළුවන්, අවුරුද්දකින් වෙන්නත් පුළුවන්. අපි හැමදාටම මේ ලෝකේ අතහැරලා යන අවසාන මොහොත වෙන්නත් පුළුවන්. ඉතින් ජීවිතේ සල්ලි කියන දේ හැමදාම තියෙන්නේ නැහැ. ඒ වගේම තමයි පිනක් කුසලයක් දහමක් කරොත් ඒක අනිවාර්යයෙන්ම අපි භව කතරේ නිවන් දකින්නතුරු කරත්තයක් පිටිපස්සේ රෝදයක් එනවා වගේ අපි කරපු කුසල කර්ම අකුසල කර්ම අපේ පස්සේ එනවා. ඉතින් ඕගොල්ලන්ට වාසනාව තියෙනවා ඕගොල්ලන්ගේ ජීවිතේ දුර්ලභ පින්කමක් කරගන්න මල්වට්ටියක් අරගෙන මේ වගේ ලොකු තොරණකට පූජා කරන්න. වාසනාවට ඕගොල්ලෝ ඔක්කොටම ආරාධනා කරනවා. රුපියල් 29000යි දැන් ලංසුවේ වටිනාකම. ලංසුවක් රුපියල් 500යි. 500 ගානේ ඉල්ලන්න පුළුවන්. අවසාන මිනිත්තු කීපේ තමයි පින්කම් ආරම්භය වෙන්නේ. මොකද අපේ කොල්ලෝ දවස් ගාණක් නිදි බරලා අපේ හාමුදුරුවනේ ඒ අයට ලොකු වෙහසක් තියෙනවා. ඒ වගේම ගම්වාසී ඕගොල්ලන්ටත් වෙහසක් තියෙනවා. මේ මයික් එකෙන් දවස් ගාණක් කෑ ගහලා ඒවා කනට ඇහිලා මේ අවට ගෙවල් වල ගම්වල නිදාගෙන ආයතත් ලොකු වෙහසක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ලොකු කැපකිරීමක් කරා මේ විස්ථානයට ඇවිල්ලා තොරණ වලලා මුදල් පරිත්‍යාගයක් කරලා ඕගොල්ලෝ විහාරස්ථානයේ ඕගොල්ලන්ගේ විහාරස්ථානයේ ගොඩනගා ගන්න උදව් කරපු හැමෝටම අපි අනිවාර්යයෙන්ම පිට්ටේ අනුමෝදන් කළ යුතුමයි. ඕගොල්ලන්ව හැමෝගෙම එකමුතුවෙන් තමයි මේ දර්ශනීය පුරාණ රාජ්‍යයේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්නට පින්කම් මාලාව සාර්ථක කරගන්නට ඕගොල්ලෝ හැමෝගෙම එකමුතුව තමයි. මොකද ලොකු ගඟක් උනත් කලන්නේ වතුර පිටු එකතු වෙලා වටිනාකම රුපියල් 29000යි. ලංසුවක් රුපියල් 500යි. 29000 නම් කැමති කෙනෙක් ඉල්ලන්න පුළුවන්. අවසාන තත්ත්වය කීපේ තමයි ගෙවෙන්නේ. සංවිධායක මණ්ඩලයේ අවසාන වශයෙන් අපේ චූටි මල්ලිලා කට්ටිය අතරට යන්න රුපියල් 500යි ලංසුවක වටිනාකම කැමති ඕනම කෙනෙක්ට ඉල්ලන්න පුළුවන්. රුපියල් 29000යි. රුපියල් 1500ක විශේෂ පරිත්‍යාගයක්. එතකොට රුපියල් 30500යි. රත්තරන් අයියා නම මොකද්ද? චෝටි පුතා තරුණ මහත්මයා 1500ක් පරිත්‍යාග කරා. 30500යි කුසුම් බඳුනේ මුළු වටිනාකම. රුපියල් 30500යි. රත්තරන් අම්මලාට අක්කලාට ආරාධනා කරනවා අත ගන්න පුළුවන් මල්වට්ටියට. ඕගොල්ලෝ වාසනාවන්ත වෙන්න ඕනේ මල්වට්ටිය වැඩි මුදලකට අරන් පූජා කරන්න. රුපියල් 30500යි. රසිකයියේ සමීරයියේ මල්වට්ටියට අත ගන්නවද? රුපියල් 30500යි. චූටි පුතා අයියා ගාව තමයි වටිනාකම තියෙන්නේ. ඈවරයි කතාවරයි අයියේ මල්වට්ටි රට ගන්නවා නම් විශේෂ පරිත්‍යාග බාර ගන්න. හොඳයි අපේ රත්තරන් අයියා එනවා. බලමු මොකද කියන්නේ කියලා. තවත් රුපියල් 1000ක පරිත්‍යාගයක් 31500යි කුසුම් බඳුනේ වටිනාකම. සංසාරයේ ගැන කිව්වම ගෙතකින් කඳු ලැබි වැටෙනවා. කන්තාරේ හඳ ඇසුනම සමහරු පන්සලට එනවා. ලයි කියන්නේ අපි ලෝකෙක ජොලි කරන්නේ. වලයි කෙටි විතරයි අවසාන
ගොඩක් ඔහොලුනේ නිල් මාගේ සිදුවරේ දියා මන්ටි කෙනවා ඒත සමාන වෙසියා අපේ සිදුරේ ලායා යනවා නම්සේ පොඩි දැල්දාගෙන ලොවදානේ පිවන් දුනාට අසුතිරයි කුඩු කය මනුවා ආදා හැබැට මුල් පිටා වේලුඩු කලේ ඇකිය බතා යාගන්න අපි මරුණම කැපිරුවෙත දවස් තුනක් යාගන්න එමෙස සාදවස් තුනක් එන්නේ මල තුන රකින්න වලයි දෙකුටියයි විතරයි ඉරෙන්නේ අවසානෙට වෙදෙන්නේ කොටේ කිසිවක් අපට උරුම දෙනවාද යේ අනේ කොටේ හිවන්නේ පොළොවේ අඩි අයයි දෙන්නේ කන කැසු බෑරිය සිදුරේ දකිරේ ලෙසට ආසු එළියේ ඉසන් බව ලබා ගන්න අප අසුවල අද බුදු පිය ඒ සම්වීර්ය පෙරලලු ලබා ගත්තේ මේ මනුකය කළොත් තින්නම් සසරේ උපදින තැන ගෙඩියට දෙල් ගෙඩියට ගහෙන් වැටුණු පොල් ගෙඩියට සමහරු වැඩ කොටා ගමි පුල්ගය වගේ මෙහෙලට අව සමහරු විමලයි යම් කතා බෙදා ගන්න සිංහල ගති ගුණ මේවත් ඔබවත් විතරට හිතන්න හොඳයි කීයක් අපේ හාමුදුරනේ දැන් ඉඳලා තියෙන සම්පූර්ණ 30500යි කුසුම් මధుරට 30500ක මුදලක් එකතු වෙලා තියෙනවා. තව ඕනම කෙනෙක්ට අත ගන්න පුළුවන්. අවසාන මිනිත්තු කීපයක් ගත වෙන්නේ අපේ හාමුදුරනේ කට්ටිය ගොඩක් ඉන්නේ ඉන්න තාම මල්වට්ටිය අත ගහරි දෙමු. අවුලක් නැහැ ප්‍රශ්නයක් නැහැ. විරුද්ධ කියන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඕනම එක්කෙනෙක්ට පුළුවන් රුපියල් 500ක් හරි 500ට වැඩි ගාණක් හරි දාලා මල්වට්ටිය අතට ගන්න. පිරිනුවක් අහගෙනම මල්වට්ටිය දෙදීසියට එකතු වෙන්න පුළුවන්. චෝටිදුවගේ නම මොකද්ද? නෙත්සුරි දයාපරදුවේ ගන්න මල්වට්ටිය අතට පින්බර ඔබටයි මේ සුභාශිර්වාද. කුන්දන් සරෙින්දෝ විත ආයු ලැබේවා නම්මන් සරෙින්දෝ නිත දුවන ලැබේවා සම්රන් සරෙින්දෝ නිත සතුට ලැබේවා විවිධ රත්නේ ආශිර්වාද නම් වේවා දෝනිව දෙවියෝ රත්නා මගේ අද දිනේ ආවා ඉදුමඩොනේ විත සතුටින් සහාය දෙනවා ඉගෙනීමේ වැඩ කටයුතු යුනෙතරේවා සකසවි ගන ප්‍රතිනුවෙන්නට දුවට ලැබේවා පින්වර දුවට ලැබේවා ඔයාට සිත සැදීවා. හොඳයි තව කවුරු හරි කෙනෙක් රුපියල් 500ක් හරි 500කට වැඩි මුදලක් හරි පරිත්‍යාග කරලා මල්වට්ටි වෙන්දීසියට එකතු වෙන්න පුළුවන්. අවසාන වශයෙන් තව කවුරු හරි ඉන්නවද? 30500යි චෝටිදුව තමයි අවසානයේම මල්වට්ටි අතට ගත්තේ. ඈවරයි තුනාවරයි ඈවරයි දෙකක් ආවරයි රුපියල් අපේ රත්තරන් මාත්‍යේ තාත් රුපියල් 10ක විශේෂ පරිත්‍යාගයක්. එතකොට කීයද රුපියල් 33500යි. අයියේ ඉස්සරහට අපේ අයියාගේ අතරත් මල්වට්ටි දෙමු. අනුරාධ අයියේ ඉස්සරහට
මල්වට්ටි ගන්නයි අතට ඔයාලා ලස්සන විරුදුවක් ගායනා කරමු. අපි අනුරාධය කරන රැකියාව මොකක්ද? ටයර් ෂොප් එකක් තමයි කරන්නේ. දයාබර අනුරාධයේ උපදයිගේ සුභාශිර්ෂණ. Shop pick up Mariette Sukuaya Kuranyandi Ewa Kauru Wat Meharevala Neviyandi Kusum Madure Nite Dahasan Ate Satoti Mune Kerandi Mune Hadule Ne Anurahate Vidu Sural Hede Kerandi Kiye biya pare obe tumage sarureva obe tukamu obe bila niti udu sade seva obe wage ode pute netuwe maupio matu pudureva satere varan devi pite oyate pireva වටිනාකම කීයද රුපියල් 33500යි. තව ඕනම කෙනෙක්ට පුළුවන් මල් වට්ටියට පරිත්‍යාගයක් කරලා රුපියල් 34000යි. පුතාගේ නම මොකද්ද? භුවනෙක. Sandakuate obedien rapteran pute irakuage dieren rapteran pute oyaate asiri petumande nevasu pute tav chuta minaven mage supute tav chuta minaven mage supute Teras masulu obetere peva ikiri me vede kate yutu diune dakiva sasutela sudu putamiti saliele peva tete ati pati amma tuwe dakiva adere las sene kolla tenio dakiva sanda kuwage eliye Irakuage saviye dinne rakuteran pute mululu kete liye dinne mage sutpute samma sambudu sarenai yuk mage pute uenik adere pute deliyanu rake dei uenik mage sutpute මේ පැත්ත අතොරන් නැති හින්දා නම් කියද්දී පොන්චි අපහසුතාවයකටපත් වෙන අපේ ආමුදුරනේ දැන් 34500යි. අපේ අයියාගේ නම මොකක්ද? දිසානායක. හෙට 64 වෙනි උපන්දිනේ අද නේද සමරන්නේ? Musumbadule vete pansiya ade dine ke natere siridale damaliga vete patdale na are dune vale no pete setne va tukare tere mete di Rogi suasatra nila ogasenge seva ne hadule ne obetu mama to samade viyan surekiva
Orene balela pansi ek sayo ke dinava Imbere adere meti dote subo pandina tueva Ilassene malvage me jirite tave agelenne Ekal tunnone mate ane kote geliyanne Sene delu mobe tumate uruwe mate sadenne Sapere varan deviyan matu samda obe surekinne Upasakamala mogut kiyanne නැත්නම් විරුදු හොඳ නැත්නම් විරුදු හොඳ නැහැ කියලායි කියන්න ඕනේ. එතකොට දැන් වටිනාකම කියන රුපියල් 35000යි. 35000යි තව කවුරු හරි ඉන්නවා නම් මෙතන ඉන්න ෆෝල් එකට ටක් ගාලා ඔක්කොටම විරුදු කියනවා. මල්ලි කියන නම මොකද්ද? ආවිෂ්ක. छूटी के तुम्हें अपने दिए नवा अभिषेकी पंद देवा बेईदे न अभिषेकी नवा तेरे बागे सुध को लाटे बेम विधवा दिए नवा खातेरे के में काते सुरी दोल कोयावे Sudu malite adenanu lokiyam beni Asamino ek aragene hemdam bonnte holi Yelassene malvage me ube jeevite gereva Ode tuta ube vila yunuve malpideva Bebe kate yutu sudu malite sanueva Anagate mage maliya hode guru eva Khudai rupiah 35000 තව කවුරු හරි පරිත්‍යාග කරන්න ඊට වඩා 500ක් හරි 500ට වැඩි බුදලක් හරි තියලා මාළවට්ටිය අතර ගන්න පුළුවන් රුපියල් තවත් 10ක පරිත්‍යාගයක් රුපියල් 36000යි අපේ රත්තරන් රසිකයි නේද රසිකයි අය උස්සලා මේක දාන්න සමීරයි අය රසිකයි අය ඔය දෙන්නට තමයි මේ පින් ප්‍රාර්ථනාව සිව ප්‍රාර්ථනාව කුසුම මඳුනේ ගත්තේ අපේ ආදරේ බරේ ඔය දෙන්නට වන්තලින් විදු සුරල් එලෙසගෙන්නා සුවටින් මහටින් වාගේ දෙකේ අදරි මෙඩයි ආදරේ බරේ අයියලා දෙන්නා රසික කියන සමීරේ අයියලා දෙන්නා Dere juro vila Dibade ke nimvila Didilate me piyo duaniti nitere sadeva Edu adere mau piyo Ekere gatu kusele dele Mie gosunet tanu niveli Matu sene seva Mie gosunet nam niveli Matu sene seva Rasike aiye tum sahayete viharayete tum sahayete adere ran kande oyate suelakeva Kisutu mukotiya kudeviyo rasike rakiva Samire aiya katutiye asirise tuandalin adere
ade aregene Ave hade nete aiye Ave hade nete aiye Hamdamat de awa arak gunne Hamdamat de awas arak gunne Loko sahara yaare ile adena de dinna pasti sene sugal es dotnewa Kalu tere bo sami dubeli jale sidima sami dubeli we dinna de lam ti dewa we dinna de lam ti dewa හොඳයි දැන් වටිනාකම කීයද රුපියල් 30 36000යි තව අම්මා කෙනෙක් ඇවිල්ලා ඉන්නවා 36500යි බලන්න අද විහාරයේ තොරේ දිලිනවා උනේ හඳුනේ අම්මා දුවකින් අද ඉන්නවා තොරේ බලලා තොරේ වැඳලා මෙතන දෙවිනවා දර්ශනීය කුසුම් වඳුන සිට දරනවා ඔයාගේ සම්බුදු සරණයි සමදෙවි දුගේ රැකෙන්නේ අම්මගේ සම්බුදු සරණයි සමදෙවි දුගේ රැකෙන්නේ හදු වැඩු දෙගුරුන් දෙන්නා නිවන් ලකින්නේ කලදේ පාටකේ නම් Sarenai, sielu devi rakhavenai, oyat sambudu sarenai, sielu devi rakhavenai. Kasi devi de tat nitin pawa hinne, tore ne diyane wagini gatti te anne, asranne kullanna te inne diyanne. Rupiah 36500යි 36500යි තව කවුරුහරි කෙනෙක් ඉන්නවද? එහෙනම් අවසාන වශයෙන් වෙද්දේශ කරමු අපේ හාමුදුරනේ 8:45යි වෙලාව 8:45යි 9:00ට ප්‍රවෘත්ති බලන්නත් ඕනේ අපේ රත්තරන් අම්මලාට ගෙවල් වලටත් යන්න ඕනේ හින්දා වැඩි ඉවර කරමු එහෙනම් හොඳයි රුපියල් 36500යි රසිකයියේ සමීරයියේ දුන්න සහායකට ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ගිහින් එන්න ඕනේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබෙන්න කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා සෙල්ලම්පටිපඩේ මුදලාලි ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ලොකු සහායයක් දුන්න පින්කම් මාලාවට වටිනාකම 36500යි තව රත්තරන් පුතෙක් කියනවා 36500යි පුතා අතරක් දුන්න මාවේ මල්වට්ටියද सेतिक नේද सेतिक කියනේ ආදරේ මාරේ පුතුවාට මල්වට්ටියගෙන ඉස මාතේ දරුවාට යුතුයකම වේරට අද ඊටු කෙරුවාට සම්බුදු සරණයි රන් කාඳ ඔබට Mahe sadat paya page asiri se ader bare putute genawa lokiyam adat sab mahe sadat paya page asiri se pader putute genawa
කරුණේ ආයේ පුතාට පිහිට ලැබේවා අම්මා තාත්තා එක්කම අද පන්සල් ආවා අද සුරේ පොඩි ආයේ පුතාව නිතර රකින්නා අද සුරේ පොඩි ආයේ පුතාව නිතර රකින්නා අපල විපල දුක් කාලේ අද දුරු වෙන්නේ ඉගෙනීමේ ඔබ ඕනේ ඉහළට යන්නේ සිස්සප්පෙන්නේ කුසලෙන් පාසු කරන්නේ තව ධෛර්යය වැඩි පුතුට සතුට දකින්නේ තව ධෛර්යය වැඩි වේවා දියුණට යන්නේ හොඳයි තව කවුරු හරි කෙනෙක් ඉන්නවද මල්වට්ටිය අතර ගන්න අපේ හාමුදුරනේ අපේ මේ සවුන්ඩ් බැලන්ස් කරන මල්ලිගේ නම මොකද්ද දිල්ෂාන්ද දිල්ෂාන් පස්සර විරුදුවක් කියවද දිල්ෂාන්ද සවුන්ඩ් සහ ඡායාරූප කරන සැපයෝ දිල්ෂාන් මල්ලිගේ විදේශගත වෙලා ඉන්න පියාට ලස්සන බිරිඳුවක් කියන්න කියලා රුපියල් 500ක විශේෂ පරිත්‍යාගයක් ළඟා කරලා දීලා තියෙනවා. පෑවර මල්ලිගේ ආදරණීය තාත්තට ඉක්මනටම රට රැකියාව කරගෙන සල්ලි ගොඩක් හම්බ කරගෙන ලංකාවට එන්න ඕගොල්ලෝ ගාවට එන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා මෙන්න මෙහෙම බිරිඳුවක් ගායනා කරන්නම්. රුපියල් 12500යි අඩු. මොකද කියන්නේ ගමට ආඩම්බරයක් වෙන්නත් එක්ක 12500ක් එකතු කරලා ඊළඟ අවුරුද්දේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු තරුණ පිරිසට ඕගොල්ලන්ට මීට වැඩි ලොකු පින්කමක් කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ඔක්කොම එකතු කරලා මල්වට්ටිය පූජා කරමුද? රත්තරන් අම්මලාගෙන් අහන්නේ නැත්තම් තුන්වැවර කරන්න හදන්නේ 37500යි. අවසාන මිනිත්තු කිහිපය තමයි ගත වෙන්නේ. හරි. එතකොට 38500යි.
38,500යි අපේ සංවිධායක මණ්ඩලයේ රත්තරන් මහත්මයෙක් තමයි ප්‍රියන්තට අපේ හාමුදුරුවනේ නිදිමත යන්නත් එක්ක මෙන්න මෙහෙම විදිහක් කියමු. යන තැන කෙල්ලන් දාගන්නවාලු තනිය පෙරා මාවතුරේ ටවුන් එකෙදි තවත් එකක් තෝපු වෙලා හැන්දෑවට අර වගාලා ඉබ්බන් කනවාලු මරා සුදු නෝනලා මේ අහන්න මල්ලි ගම මොකද්ද සුදු නෝනලා මේ අහන්න අපේ ප්‍රියන්ත ගෑනෝරා තරුණ කලේ ලොකු සහයක් මුලේ ඉඳලම කරනවා හැඩ කර මගේ රස විරුදව ප්‍රියන්තට නැද කරනවා ප්‍රියන්ත අනි කෙඩවි තම නාමය ලියලා පොලේ ශාසනික වැඩක් නිසයි ආධාරය පිළින දෙලේ දාතුන් විදහන් ඇතිසේ ගොවාවිලේ බරසෑරදුන් දෙලේ පිරිතිරෙයි ඔබගේ පැලේ ලලාට දාතුන් විදහන් ඇතිසේ ගොවාවිලේ බරසෑරදුන් දෙලේ පිරිතිරෙයි ඔබගේ පැලේ විරුදු කියන මල්ලිට ආශිර්වාද කරන්න කියලා විරුදු කියන මාමට ආශිර්වාද කරන්න කියලා චනිත පුතාත් රුපියල් 200ක විශේෂ පරිත්‍යාගයක් විහාරස්ථානයට පරිත්‍යාග කරලා තියෙනවා. රුපියල් කියන මාතෘකාවේ වටිනාකම 38,500යි 1,500ක් දැම්මොත් 40,000යි 11,500ක් දැම්මොත් 50,000යි ඈවර තුනවරයි දෑවරයි දෙකක් ආවරයි රුපියල් 38,500යි 38,500යි 50,000ට 11,500යි අඩු ආඩම්බර වෙන්න පුළුවන් අන්තිම දවසේ මල්ලට්ටිය 50,000ට ගියා කියලා රුපියල් 38,500යි ඈවර තුනවරයි දෑවර දෙකක් ආවරයි 38,500යි ගමේ පන්සල හදන්න තමයි මේ ලොකු රේසක් දරන්නේ අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු තරුණ කැල ඔයගොල්ලන්ට ජාති පින් ලැබෙනවා
මේ පුජ්‍ය කර්මයට දායක වෙනවට 38500යි. ඈවර තුනත් අහවරයි, කෑවර දෙකත් අහවරයි. 38500ට කවුද ඉල්ලලා තියෙන්නේ? 38500යි. කීරපොතේ ඔක්කොම දැන් තියෙන්නේ 2000ක් තියෙනවා. එතකොට රුපියල් 40500යි. රුපියල් 40500යි. 50000 කරා දුන්න 9500යි. කැමති කෙනෙක් ඉන්නවා නම් සම්මාන වෙන්න පුළුවන්. නැත්නම් තුන් ඈවර කරනවා. ඈවර තුනවරයි. තරුණ සංගමයෙන් මොකද කියන්නේ? දෑවර දෙකක් ආවරයි. අතිවර ලංසෝකී කවුද? මහත්තයෙක් කෙනවා උසට උසේ හැඩට ඇඩේට රත්තරන් මාත්‍යා මොකද කියන්නේ කියලා බලමු. රුපියල් 40500යි. එන රත්තරන් අයියේ තව දාක පරිත්‍යාගයක් 41500යි. අපි අයියාගේ නම මොකද්ද? කපිල ආදරණීය අයියාගේ තවත් විශේෂ පරිත්‍යාගයක් ගන්න අයියේ මල්වට්ටිය අතට 41500යි. තවදාහක් ආව නේද? 42500යි. පැතුම් පුතාගෙන් තවත් 10ක පරිත්‍යාගයක් 42500යි. පැතුමයි චුට්ටක් ඉනවා විරුදුවක් කියන්න. 42500යි අපේ ආම්තුරනේ 42500 නම් 50000 අඩු කීයද? රුපියල් 7500යි. 7500යි අඩු 50000ට 42500කට මල්වට්ටිය ඇවිල්ලා තියෙන්නේ රුපියල් 500 ඉඳන්. තීකම ගොඩක් වටිනවා 50000කට පූජා කරොත් එහෙම. පැතුම් අයියේ ගන්න මල්වට්ටිය අතට ඔබටයි මේ සුභාශිර්වාද. රුපියල් 42500යි. 42500යි.
Sakai mudalali hari hadai rin lagai rin tukai api tai sakai mudalali hari hadai adre sak sanadi bihare meliudi ade aknang kite mudalali adati ade aknang mudalali adati niti diudala kiwa nun sahayat mudalali tegiri niti diwa mudalali video kiwa madida wanda hari dan rupiah 43 fancy ai rupiah 43 fancy ai rupiah 43 fancy ai tahu panata ai das fancy ai aduh ever purawarai devarai kita tawarai 43 fancy devarai 43 fancy devarai hari අපේ රත්තරන් මාම දානවද ඉතුරු බැලන්ස් එක දැන් එතකොට 43500ට කීයද අපේ ආමුදුරේ තව රුපියල් 6500ක් අපේ රත්තරන් මාත්‍ය පරිත්‍යාග කරන්න යන්නේ හොඳයි එහෙනම් මල්වට්ටිය රුපියල් 50000කට තුන්වැවර කරන්න තමයි සූදානම තව විශේෂ පරිත්‍යාග තියෙනවා නම් අරන් ඉන්න රත්තරන් මල්ලියේ අන්න තව අපේ මල්ලි තව 1000ක් ගෙනාවා 51000යි. තව කෙනෙක්ට අවසාන වශයෙන් පරිත්‍යාගයක් කරන්න පුළුවන් නම් අවස්ථාව තියෙනවා. අවසාන තත්පර 10. සුදු පුතයි සුදු මාමයි ඇවිල්ලා තමයි මල්පට්ටිය දැන් තුන්වැවට කරන්න යන්නේ. තව කවුරුද කෙනෙක් ඉන්නවද? 51000යි. එහෙනම් ඊළඟ අවුරුද්දේ අපේ තරුණ ගැලට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ තරුණ ගැලට පිට වැඩි ලොකු පින්කම් මාලාවක් ඕගොල්ලන්ගේ පුරවරේ කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා හැමෝම එකතු වෙලා දෙන්න හයියෙන් සාදුකාරයක්. ඒ වගේම මේ පින්කම් මාලාව පටන් ගන්න දවසේ ඉඳන් පටන් ගන්න ප්ලෑන් කරපු දවසේ ඉඳන් මේ අවසාන මොහොත වෙනකම් වචනකින් හරි උදව් කරපු සියලුම දෙනාට මේ මොහොතේ විශේෂ ස්තුතිය පිරිනමන්න කැමතියි. මම කලින් කිව්වා වගේම පුංචි ලොකු ගඟක් ඇදෙන්නේ වතුර බිඳුව එකතු වෙලා ඒ වගේ මේ ලොකු පින්කමක් සාර්ථක කරගන්න හැමෝම දුන්න සහයෝගයට ගොඩක් ස්තුතියි. ඔයගොල්ලන්ට ගොඩක් පින්. ප්‍යාරාධිපති සාරානන්ද හිමියන්ට හා සංගරතන හිමියන්ට නිදුක් නිරෝගී සුවපතා තවත් රුපියල් 500ක පරිත්‍යාගයක් අවසාන මොහොතේ අපිට ලැබිලා තියෙනවා. ඉතින් දයාවට සුබින්දුතුනි මාමේ මල්වට්ටි චුට්ටක් තියන්න. තව චුට්ටක විරිදුවක් කියමු චූටි පොල්ලට උස්සන් ඉන්න අමාරුයිනේ. ඉතින් දයාවට සුබින්දුතුනි ඔබ මොහොතක් හිතන්න අපි හරි චූටි පුතේ මම ඔයාලට කතා කරන්න. හරි ඔබ මොහොතක් හිතන්න පුංචි රුපියල් 100 ගාන එකතු කරලා පුංචි රුපියල් 50 ගාන එකතු කරලා තමයි අද අන්තිම දවස වෙලා මේ වැඩේ කොහොම හරි සාර්ථක කරගන්න අපේ ආමුදුරවන්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා තමයි මම මේ පිරිත් නූලුකුත් අතේ ගැට ගහගෙන ඕගොල්ලන්ගේ පුංචි ගුරුපියට පය තිබ්බේ. ඉතින් මම හිතනවා අපේ ආමුදුරනේ මම ඕගොල්ලන්ගේ පන්සලට ඇවිල්ලා දවස් 6ක් එක දිගට විරුදු කියලා ඉන්නේ. ඒ වුණාට මම සාධාරණයක් ඉෂ්ට කරා කියලා මම හිතනවා. ඉතින් විරුදු ගායනා කරනකොට විහිළු කරනකොට කාගේ හරි හිතක් රිතුණා නම් වචනකින් හරි එක් වතාවට 10000 වතාවක් ඕගොල්ලෝ සියලුම දෙනාගෙන් සමාව ඉල්ලනවා. කවියොත් තව චුට්ටකින් අනිවාර්යෙන් සමාව ඉල්ලනවා. 51000යි කුසුම් බදුනේ සම්පූර්ණ වටිනාකම. එහෙනම් අපේ හාමුදුරනේ අපේ තරුණ කොල්ලෝ ටිකට කියමු ඉස්සරහට එන්න කියලා. අපේ වැඩේට මුලින් ඉඳන් හිටපු කට්ටිය ඔක්කොම එන්න ඉස්සරහට මල්වට්ටිය හැමෝගෙම අතට දීලා ලස්සන විදිහක් කියලා ඔක්කොම එකතු වෙලා පූජා කරමු. තවත් විශේෂ පරිත්‍යාගයක් කරනවා. තවත් විශේෂ පරිත්‍යාගයක් රුපියල් 5000කින්. එතකොට රුපියල් 56000යි සම්පූර්ණ වටිනාකම කුසුමන්නේ. රුපියල් 56000යි සම්පූර්ණ වටිනාකම කුසුම් මధుරේ.
තව 4000ක් දැම්මොත් තමයි රුපියල් 60000ක් වෙනවා. රුපියල් 500 නේද වැඩි පටන් ගත්තේ. රුපියල් 56000යි. තව රත්තරන් දුකක් ගෙනවා. මගේ පුතාගේ පොත් තව රුපියල් 500ක විශේෂ පරිත්‍යාගයක්. එතකොට රුපියල් 56500යි. 56500යි. ආමුදුරනේ චෝටි විරිදුවක් කියනවා කියන්න අදාළ කෙනාට ඇහෙවා කියලා ප්‍රාර්ථනා කළා තමයි මම දැන් මේ කියන්නේ. චෝටි දුව මම චුට්ටක් තියන්න අපි ඔක්කොම එකවර විරිදුවක් කියමු. දැන් අදාළ කෙනාට ඇහෙන්න කියලා තමයි මේ විරිදුව ගායනා කරන්නේ. කවුරුත් අමනාප වෙන්න එපා. ඉන්දුවයි ඇත්ත අතයි අසෝතුනයි අනුවතර 582 වෙනවා මගේ ෆෝනේ නම්බර් එක. මතකේ තියාගෙන ගෙනිහින්නටම කෝල් එකක් ගන්න. සංසාරේ නොයන් දෙක සතුටින් සැනසීලා ඉන්න. Layenewa atera bangga sahite wadiන නියුරු කතා තරහ වෙන්න එපා ඕ අහිනා වෙන්න කියන කතා. වෙන්න කියලා අපේ ආම්දුරනේ අන්තිම මොහොතේ කවුරු හරි හිතුවොත් එහෙම මටද දන්නේ නැහැ කියුවේ කියලා හරියන්නේ නේද? ඒ හින්දා ඊතර දුර නම් කාගේ හරි සමාව වෙන්න ඕනේ. 50 කීයද? 57500යි. තව රුපියල් 2500ක් එකතු වුණොත් රුපියල් 60000යි. ධනංජය තමයි අන්තිමට රුපියල් 500ක් එවලා තියෙන්නේ. ධනංජයගේ තට්ටේ තියෙනවා කියලා තාරාංශයක් ඇවිල්ලා තියෙනවා. ධනංජය චුට්ටක් ඉස්සරහට එන්නකො බලන්න. ධනංජය වාත්‍යා කියන්නේ මාත් එක්ක නිවේදන කටයුතු කරපු කට්ටියනේ. හාමුදුරන්ගේ වගේම තට්ටේලු. ධනංජය පුතා එන්නකො ඉස්සරහට. ධනංජය ඔක්කොම අඳුරනවානේ නේද? ධනංජය ධනංජය පුතුට කවියෙන් අමතන්නේ එකට හිටපු මට ඕමද සලකන්නේ. අයියේ ඔබට රස කවියක් ගෙන එන්න මට කොල්ලා ඉස්සරහට පැමිණෙන්න. හරි ධනංජය ඉන්නේ නැහැ නේ අපි ආමුදුරනේ. අපි ධනංජයට මෙන්න මේව කියමු. අහලා නැද්ද දිලිනේ විතරන විරුදු පැණි පත්තේ හිතෙන තරම් මොද විලියෙ කෙරෙහි ඕගාරි පත්තේ. සුම්බදුනේ විත සතුටින් හිත දිනවා කන්ති සදලියට දිලිනවා ධනංජය උඹගේ තත්ත්වය. තව රුපියල් 2500ක් අපේ හිනිගත් තේනේ තරුණ කැල පරිත්‍යාග කළ දින අපේ රත්තරන් අයියා දැන් රුපියල් 60000යි වටිනාකම. ඕගොල්ලෝ කියනවා නම් ඇති කියලා වැඩේ ඉවර කරන්නම්. ඕගොල්ලෝ තව පරිත්‍යාග කරනවා නම් වැඩේ ඉස්සරහට අරගෙන යන්න. ඕගොල්ලෝ තමයි තීරණය කරන්න ඕනේ අවසාන කරනවද ඉස්සරහට අරගෙන යනවද කියලා. තව 40ක් දැම්මොත් ලස්සනයි අපේ හාමුදුරනේ. 40ක් නැගත් අපේ හාමුදුරනේ මේ 6 කියන එක ටිකක් 6මාරක්වත් වෙන්න නේද? රුපියල් 60000යි.
Everai, 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 everton avarai. Devarai, devarai, devar tiga avarai. Rupial hetadahai. Hetadahat everai, hetadahat everai. Rupial hetadahat malwatia. Rupial hetadahai. Ratra putra wedi අතාරින්නේ රුපියල් 61,000යි. සෑහෙන්න මුදල් දුන්නා වගේ රත්තරන් පුතා. මගේ පුතාට අනිවාර්ය බිරිඳුවක් කියනවා. චුට්ටක් ඉන්න වගේ රත්තරන් පුතේ. රුපියල් 61,000යි. පුතාට තුන්වැවර කරන්න දෙ නං. පුතාට තුන්වැවර කරන්නද? පාසකම්මලා මොකද කියන්නේ? රුපියල් 61,000යි. 1000ක් දාන්න ඕන මාත්‍යෝ. රුපියල් 61,000යි. 61,000ට ඈවරයි 61,000ට දෑවරයි රුපියල් 61,000ට කාන්තා සංගමේ මොකද කියන්නේ සල්ලි හැමදාම නැහැ පින හැමදාම තියෙනවා පුලි මුදලාලි රුපියල් 61,000යි ඈවර තුනාවරයි දෑවරයි දෙකක් ආවරයි රුපියල් 61,000ට මගේ රත්තරන් චූටි පුතා කවුද මගේ පුතාගේ නම මොකක්ද අපේ Setik rataran putate මොකද කියන්නේ රුපියල් 62,000යි කාන්තා සංගමයෙන් තව 1000ක පරිත්‍යාගයක් රුපියල් 62,000යි ඈවර තුනවරයි දෑවරයි දෑවර දෙකක් ආවරයි 62,000යි රතර පුතේ චුට්ටක් මල්ලටි මෙතන තියනවා මගේ පුතේ අපේ හාමුදුරනේ මගේ මතක හැටියට මගේ පුතා රුපියල් 10,000කට වැඩි මල්ලට්ටියට අත ගන්න දැම්ම මල්ලට්ටිය ගන්න රුපියල් 62,000යි රතර පුතේ මේ වගේ තැනකට හිරම මුදලක් එක්ක එවන්න රතර දෙමාපියොත් ඉන්න ඕන නේද ආදරණීය පුතාගේ ආදරණීය අම්මට තාත්තට දීර්ඝායුෂ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම රුපියල් 62,000යි කෝසල තරුණ මහත්මයාගේ ආදරණීය පින්බර පුතුරුවන් තමයි මල්වට්ටිය ගන්නම ළඟට වෙලා ඉන්නේ 62,000යි 62,000ට ඈවරයි රුපියල් 1000ක් ගෙවන්න ඕනේ අවසාන වශයෙන් රුපියල් 62,000යි Rupial 63,000යි දැන් අපේ කාන්තා සංගමේ දාත් ඒක තමයි කාන්තා සංගමේ දාත් දාලා ඒ දාට හැමරෙන්න බැරි ඉඳලා අක්ක තව දාක් ගෙන දුන්නා දාත් දීලම තමයි ගන්න කියලා 63,000යි Sudu putat asiri sedepatwa Rajik wagiri dikawi sudu putu wadinwa Uyala wagihit hodaya Samadevi verunakinwa Patade bisit mangelam Saranahi devu siwaram Patade vasit mangelam Saranahi devu siwaram Rupiah 63,000යි Rupiah 63,000යි
හරි රත්තරන් මාමගේ හත් දාත් එකතු කරන්න බලන්න එහෙනම් තියෙන්නේ කියලා. රුපියල් 70000යි. රුපියල් 70000යි. අපේ ආදරණීය තාත්තගේ රත්තරන් පුතා මියපරලොව ගිහිල්ලා දැනට අවුරුදු 22ක් වෙනවලු. පුතාට පිප්පිනිස තමයි මල්බට්ටියට 7000ක්ම පරිත්‍යාග කරලා දෙන්නේ. දැන් රුපියල් 70000යි. ඈවර තුනහවරයි. දෑවර දෙකක් තාවරයි රුපියල් 70000යි. මාමට අනිවාර්ය වෙනදක් කියලා චුට්ටක් මල්ලට්ටිය තියන්නකො තව වචන දෙකක් තුනක් කියනවා කට්ටියට කියන්න. ඔයාට බිරිඳුවක් අනිවාර්යයෙන්ම කියනවාමයි මුදලාලි මහත්තයෝ. ඔයාට නැති බිරිඳු වෙන කාටද? රුපියල් 70000යි. අයියේ අපේ තොරණ ගාපු මල්ලිලා ඉන්නවනම් චුට්ටක් ඉස්සරහට එන්න කියන්න. ඒගොල්ලන්වත් වස්තුස් යන්න ලස්සන බිරිඳුවක් කියන්න ඕන. අපේ ආමුදුරෝ චුට්ටක් වඩින්න අවසාන මොහොතේ ඒගොල්ලෝ වැඩි තවත් ලස්සනයි. රුපියල් 70000යි. අයියේ රුපියල් 7000ක් දාලා තමයි ඉඳලා තියෙන්නේ 70000ට. විශේෂයෙන් ස්තුති වෙන්න ඕනේ අපේ මාමේ අපේ රත්තරන් චෝටි පුතාට ඒ දුවට ලොකු සහායයක් දුන්න මල්වට්ටියට. ඒ වගේම අපේ මේ ගිනිගත්තේ අයියලා නම සදාන් නොකරන ඕන ඇස් එකේ බලන් හිටියේ හැමෝම අද ආපු හැමෝම නොදී බැරිකමට නෙවෙයි හැම රුපියලම දුන්නේ. හදවතින්ම තමයි විහාරයට සල්ලි දුන්නේ. රුපියල් 70000යි වටිනාකම දැන් තුන්වැවර කරන්න හදන්නේ. ඈවර තුනහවරයි. දෑවර දෙකක් තාවරයි. රුපියල් 70000යි 7000ක් දාලා තියෙන්නේ මල්වට්ටියට. අවසාන තප්පර කීපය තව තප්පර 9යි තව තප්පර 8යි තව තප්පර 7යි තව තප්පර 6යි තව තප්පර 5යි. ඈවර තුනහවරයි. දෑවර දෙකක් තාවරයි. රුපියල් 7000ක් තමයි මුදලාලි මහත්තයා දාලා තියෙන්නේ. 7000ට වැඩියෙන් දාලා ඉල්ලන්න කියලා තමයි අභියෝගය තියෙන්නේ. රුපියල් 7000ට වැඩියෙන් දාලා ඉල්ලන්න කියලා තමයි රත්තරන් අයියේ අභියෝගය තියෙන්නේ. වටිනාකම 70000යි. ඈවර තුනහවරයි. දෑවර දෙකක් තාවරයි. රුපියල් කීයද රත්තරන් පුතේ? රුපියල් 77000යි. සාදුකාරයක් දෙන්න හැමෝම එකතු වෙලා. රුපියල් 77000යි. රත්තරන් පුතා අවසාන මොහොත වෙනකම් මල්වට්ටියත් එක්කම හිටියා. 77000යි. දැන් ලස්සන ගානකට ඇවිල්ලා තියෙන්නේ අපේ හාමුදුරනේ. ඈවර තුනහවරයි. දෑවර දෙකක් තාවරයි. රුපියල් 77000ට මගේ පුතාගේ නම මොකද්ද? අදහයක් එවද? එහෙනම් රුපියල් 80000යි. සමාවෙන්න රත්තරන් අයියේ නිවැරදි කිරීම කරන්න ඕනේ. පුතාගේ මාත්‍යා දැන් මේ 7000යි 3000ක් වැඩියකුත් ඒවා තියෙන්නේ 80000යි. හයියෙන් අප්පුඩියක් දෙන්නේ රත්තරන් පවුලට. රුපියල් 80000යි. ඈවර තුනහවරයි. දෑවර දෙකක් තාවරයි. රුපියල් ලක්ෂයයිලු. රුපියල් 20000ක් මුදලාලි 20000ක් එකතු කරනවා ලක්ෂයයි. 20000ගේ ලංස වැඩි කරලා දෙන්නේ ලක්ෂයයි. ඕගොල්ලන්ගේ පන්සල හදන්න තමයි මේ මහන්සි වෙන්නේ. මේ හැම සතේම ඕගොල්ලන්ගේ පන්සල හදන්න තමයි. ටැප් එක හරි විකුණලා සල්ලි අනිවාර්යෙන් දෙනවලු. රුපියල් ලක්ෂයයි. 20000ගේ වැඩි කරලා ඉල්ලලා තියෙන්නේ. රුපියල් ලක්ෂයයි. රුපියල් 1,20,000යි. රුපියල් 1,50,000යි. රුපියල් 1,50,000යි.
රුපියල් 100න් ආරම්භ රුපියල් 500න් පටන් ගත්තේ 1,45,000ක්ම ඕගොල්ලන්ගේ ශක්තිය, ඕගොල්ලන්ගේ සතුට, ඕගොල්ලන්ගේ කුසලය රුපියල් 500න් පටන් ගත්තේ වටිනාකම 1,50,000යි. හොඳයි. ඈවර තුරාවරයි. දෑවර දෙකක් තාවරයි. රුපියල් 1,50,000ට ඈවරයි. රුපියල් 1,50,000ට දෑවරයි. රුපියල් 1,02,000යි. රුපියල් 1,02,000යි. රත්තරන් මාත්‍යා මුලින්ම මීඩියා බැංකුවේ සල්ලි ගෙනත් දෙන්න නායකවරුන්ට දැන් ගෙනත් දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙන්නේ. ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් නම් දැන් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්ලු. 1,02,000යි. රුපියල් 1,02,000යි. අපේ ආමතුරුනේ සියලුම මුදල් පියවා ගැනීමේ සම්පූර්ණ වගකීම ඔබ වහන්සේ සතුයි. රුපියල් 1,02,000යි. 1,02,000යි අපේ මුදලාලි මාත්‍යාගේ ගණදෙනු සේරම සටහන් කරලා තියාගන්න. උගුර ලේරා වෙනකන් කෑ ගහලා ඕගොල්ලන්ගේ ගමට ඇවිල්ලා ලොකු සටනක් අරන් ඇවිල්ලා 1,02,කට 500 පටන්ගෙන අරන් ඇවිල්ලා රුපියල කාරි අඩුවක් වුණොත් එහෙම ඒක මගේ හිතට හරි නෑ නේද අපේ හාමුදුරනේ. 1,02,යි අපේ කාගාවද දෙන්නේ, අපේ චෝටි පුතා ගාව දෙන්නේ 1,02,කට ඉල්ලලා තියෙන්නේ. 1,02,යි. අපේ ආමතුරුනේ 1,02,යි අපේ මුදලාලි මාත්‍යා 1,03ට ඉල්ලනවා. මුදලාලි මාත්‍යා පන්සලේ ඉඳන් තොරණේ ඉඳන් වගකීමෙන්ද කියන්නේ රුපියල් 1,03යි. මුදලාලි මාත්‍යා පල්වට්ටිය ගන්නවාමයිලු. රුපියල් 1,03යි. රුපියල් 1,03යි අපේ හාමුදුරුවෝ දවාලේ උදේ දුරකථනයෙන් අමතනකොට අපේ හාමුදුරනේ මම අපේ හාමුදුරන්ට වචනයක් කිව්වා. මම කිව්වා අපේ හාමුදුරනේ මම අනිවාර්යයෙන්ම මගේ උපරිම දේ ඔබ වහන්සේගේ විහාරස්ථානයට කරනවා කියලා. 500 පටන් ගත්තේ 1,03යි. දැන් ඇතිද? 1,03යි. ඈවර තුනාවරයි. දෑවර දෙකක් තාවරයි. රත්තරන් අයියේ 103ට ගිහිල්ලා තියෙන්නේ. අපි අයියා ලොකු සහායකයක් දුන්නා. මුල ඉඳන්ම වැඩේට මම වේදිකාවේ දැන් බලන් හිටියේ. ඈවර තුනාවරයි. දෑවර දෙකක් තාවරයි. රුපියල් 103ට අපි මාමගේ නම මොකද්ද? යාපා මුදලාලි කිව්වම කවුරුත් දන්න රත්තරන් යාපා මුදලාලිට රුපියල් 103ට रिवरसाइड प्रतिबिंबाराम विहारस्थाने गौरवनीय नायक स्वामी निवासी प्रमुख विहारस्थ तरुण बौद्ध संघमे विसिन प्रथम वतावट ඔබේ නිර්මාණය කොට ප්‍රදර්ශනය කළා වූ විදුලි බුබුලු දසදහසකින් නාලෝකවත් වන අලංකාර කොටු 12කින් සමන්විත නිමි ජාතක කතාව රගත් දර්ශනීය තොරන් රාජයාගේ අවසාන රාත්‍රියේ අතිසාර්ථක අවසාන රාත්‍රියේ කුසුම් බඳුන මුදලාලි මාත්‍යාට 103ට තුන්වැවරයි. තැන්ගන් රත්තරන් මාත්‍යෝ මල්ලත් යතට සාධකාරයක් දෙන්න අපුරියක් දෙන්න අපේ මාත්‍යා අපේ ආරක්ෂකයට ආරාධනා කරන්න ඕනේ. අපේ කොසල අය නේද? කොසල අයගේ ආදරණීය පුතා ඒ චෝටි දුවත් එන්න කොසල අයත් එන්න. කට්ටිය ඔක්කොම එන්න. ඔයගොල්ලන්ගේ සහයෝගය තමයි
ලක්ෂ 3කට යනකම් අරන් ගිහ. කොසලයි එන්න නැගිටලා එන්න. එහෙනම් මුදලාලි මාත්‍යෝ කොසලයියත් එක්ක එකතු වෙලා හැමෝටම අත ගස්සලා මල් වට්ටිය පූජා කරන්න ලෑස්ති කරගමු නේද? නින්ද යනවද? සමුදුවක් කර නින්ද යන්නේ නැද්ද? මුදලාලි මාත්‍යෝ ඔක්කොම අත ගහගෙන ඉන්න. කට්ටිය නැගිටලා තොරණ ඉස්සරහට චුට්ටක් එන්න. මල් වට්ටිය පූජා කරන පින්බර මොහොතට මල්ලි තොරණේ බුදු පියාණන් වහන්සේට පූජා කරන්න යන්නේ. රත්තරන් මල්ලි මේ ටීප් එක අරන් ගිහලා තොරණ ඉස්සරහට තියන්න. ටීප් එක ළඟ තියන්න ඕනේ. මල් වට්ටිය තියන්න තැනක් නැහැ නේද එතන? ටීප් එක අරන් ගිහලා තියන්න. ලක්ෂ 3කට තමයි තුන් යාමන කරලා තියෙන්නේ. සංවිධායක මල්ලි මම එක්කම ආපු මල්ලි තව චුට්ටකින් එනවා ප්ලේන් ටිකක් වඩ ලෑස්ති වෙන්න ඕනේ. හොඳයි. එහෙනම් ආදරණීය මුදලාලි මහත්තයෝ තොරණ පූජා කරන්න රත්තරන් මුදලාලි මහත්තයෝ ඉන්න ඔක්කොම මතක අස්සාගෙන තොරණ ඉස්සරහට එන්න. දැන් ඕන්න ධනංජය අයියේ 500 පටන් ගත්ත මල් වට්ටිය ලක්ෂ 3කට අරන් ඇවිල්ලා තියෙන්නේ. දෙන්න මාමේ මටත් අත ගහන්න. ඊළඟ අවුරුද්දේ අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට ඒ වගේම ඕගොල්ලන්ගේ ගමේ තරුණ කැලට ඕගොල්ලන්ට මීට වැඩිය ලොකු පිළිගම් මාලාවක් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා රත්තරන්වත් ඔක්කොම එකතු කරලා සහායයෙන් සාදුකාරයක් දෙන්න. හොඳයි මාමේ එහෙනම් ඔයා ලස්සනට විදගෙන ගිහිල්ලා පූජා කරන්න. මම මෙතන ඉඳන් පිළිතුරු ගායනා කරන්නම්. කනපුවක් මම අයියේ ටීප් එකක් තියලා දෙන්න මහත්තයෝ. ඊළඟ කොට තියලා පූජා කරන්න පුළුවන්. පුතා මිය ගිහිල්ලා වසර 22ක් ගත වෙනවලු. ආදරණීය පුතාට පින්පෙත් අනුමෝදන් කරන්නට ඒ වගේම අපේ මාමාගේ පන්තිරේ නවල් වෙටානිද්දා පන්තිරේට සුබ පතන්න කියලා කියනවා. හයියේ සාදුකාරය දෙන්න පිළිවෙල මේ පින්කර මොහොතේ අපේ කොසලයියගේ ජෝලි පුතත් දෙන්න යන්න. කොසලයියගේ සිරිමාත්‍යා යන්න මාමත් එක්කම පූජා කරන්න. අපේ ජෝලි පුතත් ලොකු සහායයක් දුන්නා. මේකට තමයි සුබින්නතුනි ගමේකම අපේකම කියලා කියන්නේ. ගමේ මිනිස්සු එකතුලා ගමේ පන්සලට යන්න ඕනේ. Jindaye sudun kule miridun put mirindaye mudin